මේ මගේ channel එකේ මේ පළවෙනි වීඩියෝ එක අද මම කතා කරන්න යන්නේ ටෙම්පර් රන් ගේම් එක ගැන. ඔයගොල්ලෝ මේ ගේම් එකේ පළවෙනි එක ගහලා ඇති. අලුතින් ආපු 2022 මේ අප්ඩේට් එක ආපු ටෙම්පර් රන් 2 ගැනයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. ඇත්තටම මේක මිලියන 500ක් මේ වෙනකොට ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. මුලින්ම ඔයාලගේ ඒ කියන්නේ ප්ලේ ස්ටෝර් එකට යන්න ඕනේ. ඒකේ ගිහින් මේ ඇප්ස් එකට ගිහින් මේ සර්ච් කරන තැනින් සර්ච් කරන්න ටෙම්පල් රන් 2 කියලා. ටෙම්පල් රන් 2 කියලා සර්ච් කරන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම ටෙම්පල් රන් 2 වෙනවා. මේ ටෙම්පල් රන් එක මේ ඉමේජ් එකෙන් ගහපු පළවෙනි එක. ඒකත් මිලියන 500ක් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. අපි යමු ටෙම්පල් රන් 2 අලුතෙන් ආපු එකට. ඒකත් මිලියන 500ක් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඒක MB 110ක් වගේ වෙන්නේ. ඒකට මේනකොට ජංගල් ඒ කියන්නේ මේ මෙතන විස්තරේ සියලුම තොරතුරු කියනවා. අපි ගේම් එක නම් ඉන්ස්ටෝල් කරගමු. MB 110ක් වගේ සුළු MB ගානක් තමයි ඒකට යන්නේ. about this game එකෙන් ඔයාලට ඒකේ සියලුම තොරතුරු ටික දැනගන්න පුළුවන්. මේක රිලීස් වෙලා තියෙන මුලින්ම 2013 ජනවාරි 23. ඊට මේක අප්ඩේට් වෙලා තියෙනවා 2022 ජනවාරි 11. මේ වෙනකොට ඒක මිලියන 500ක් ඩවුන්ලෝඩ් කරලා කියලා මේ ඒ වගේ ගොඩක් තොරතුරු ඒකේ තියෙනවා. ඔයාලා ගිහින් බලන්න. දැන්ට මගේ මේකේ 140ක් 40යි. මේකේ නම් ඩවුන්ලෝඩ් වෙනකම් පොඩ්ඩක් කියමු. මේකේ ටෙම්පල් රන් ගැන බැලුවොත් ඒකේ මුලින්ම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් තියෙනවා. ඒක බලලා ඔයගොල්ලන්ට ඒක ප්ලේ කරන හැටි ඉගෙන ගන්න. අපි පොඩ්ඩක් ඒක බලමු ගිහින්. ඒක ලෝඩ් වෙන ගමන් ඉතින් තව 85ක් පිරලා තියෙනවා. ටෙම්පල් රන් ගේම් එක ඇත්තටම දැන් හොඳ මේක අපි ටෙම්පල් රන් 1 එකට ගියොත් ඒකෙත් හොඳ ක්වොලිටියක් දැක ගන්න පුළුවන්. නමුත් දැන්ට බොහෝ දෙනෙක් සෙල්ලම් කරන්නේ ටෙම්පල් රන් 2. ඒකේ ක්වොලිටිය අතින් එහෙම ඉහළයි. දැන් මගේ ඉන්ස්ටෝලින් වෙනවා. අපි ඉන්ස්ටෝලින් වුණාට පස්සේ තුලට ගිහින් බලමු. මාත් මේ ප්ලේ කරන්නේ පළවෙනි වතාවට ඒක. සහ මේ මගේ පළවෙනි වීඩියෝ. ඉතින් මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් මගේ channel එක follow කරලා මේ වීඩියෝට like එකක් දෙන්න. ඒකෙන් මේක ඔයාලගේ නොදන්නා යාළුවන්ටත් මේ ටෙම්පල් රන් ගේම් එක ගැන ගහන්න නැති නොදන්න යාළුවන්ටත් මේක දැනගන්න මේ වීඩියෝ එක ඒගොල්ලොන්ටත් යවන්න. ඒගොල්ලොන්ටත් මේ වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් ලැබේවි. දැන්ට මගේ මේක ඉන්ස්ටෝලින් වෙන ගමන් මේක මං හිතන්නේ ඕෆ්ලයින් ප්ලේ කරන්න පුළුවන් ගේම් එකක්. ඔන්ලයින් උත් මං හිතන්නේ පුළුවන් මේක. ඔන්ලයින් වගේම ඕෆ්ලයින් ප්ලේ කරන හැම දෙනාටම මේ ගේම් එක ඉතාමත් වැදගත්. අපි ඊළඟ වීඩියෝවේදී ෆ්‍රී ෆයර් ගේම් එකේ මැක්ස් එක ගැන කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා මගේ දෙවෙනි වීඩියෝ එක විදිහට. දැන් ඉන්ස්ටෝලින් වෙලා ඉවරයි. අපි ප්ලේ කියන එකේ යමු. ඔන්න ඕපන් වෙනවා. හොඳ ක්වොලිටියක්
තියෙනවා වගේ පේනවා. අපි බලමු ගේම් එක ඇතුළට ගිහින්. තාම මගේ එක ගේම් එක ඇතුළෙන් ඩවුන්ලෝඩින් වෙන ගමන් ටෙම්පර් රන් 2 ගැන කතා කරොත් ඒකේ ඔයගොල්ලන්ට ෆෝන් එකේ ඉච්චර ඉඩ යන්නේ පොඩ් මේ පොඩි මෙමරි ෆුල් එකක් තිබුණාම ඇති. ඒක නිකම් ප්ලේ කරන්න පුළුවන් ඔයගොල්ලන්ට කම්පියුටරේට වගේ මේක ප්ලේ ස්ටෝර් එකට ගිහින් දාගන්න පුළුවන් කිසිම ලැග් වීමක් වෙන්නේ නැහැ. දැන් මගේ ලෝඩින් වෙලා ඉවරයි. දැන් අපි ගේම් එකට යමු. මේ රණ කියන තැනින් ඕගොල්ලොන්ට එක කට්ටිය ගන්න පුළුවන්. අපි එතනින් බෑක් වෙලා පොඩ්ඩක් ගේම් එක ප්ලේ කරන්න යමු. ඒක සිටියන් තියෙනවා. මේක වලට මැනික් 500ක් දීලා ගන්න පුළුවන්. තාම මම මෙතන මැනික් 0යි තියෙන්නේ. ඒකින්ද මට ඒක ගන්න බෑ. ඔන්න ගේම් එක පටන් ගත්තා. අපි ප්ලේ කරලා බලමු. මං හිතනවා මේකින් ඔයාලට මේක ප්ලේ කරන හැටි තේරෙන්නේ නැති කියලා. මේකින් ඔයාලට මේක අප්ඩේට් කරගන්න පුළුවන්. ඒ රණ කියන අයවත් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මම දැන් මෙයාව අරන් තියෙන්නේ. මේ CTM ටික ඒ CTM ඩවුන්ලෝඩ් කරගන්න ඕන ඔන්ලයින් ගිහින්. මේගොල්ලෝ මේකින් චැලෙන්ජ් කියනකට ගිහින් මේ චැලෙන්ජ් රීඩා කරලා ඔයගොල්ලන්ට මේකින් මැනික් සහ පොයින්ට් දිනා ගන්න පුළුවන්. මේකින් ඔයගොල්ලන්ට Facebook කනෙක්ට් එහෙම වෙලා රිවයින් ගන්න පුළුවන්. දැනට මගේ රෑන්ක් එක තියෙන්නේ 16. මම ගෙස්ට් එක ගිහින් ඔයගොල්ලන්ට මේක Google එකකින් එහෙම ජොයින් වෙලා මේක ඒ ස්ථාන වලට යන්න පුළුවන්. පළවෙනි ස්ථානේ කෙනා ගයි කියන එක කෙනා. ටෙම්පර් රන් ගැන ඒක තේරෙන්නේ කියලා ගොඩක් අය අහලා තිබ්බා මේ ටෙම්පර් රන් ගේම් එක ඉවර වෙනවද කියලා. ඇත්තටම ඉමේජ් ආයතනයෙන් කියලා තියෙනවා ටෙම්පර් රන් ඒ කියන්නේ ඉවර වීමක් නැහැ. ඒගොල්ලෝ එක අලුත් අප්ඩේට් දානවා. දැන් මේක නම් මේ රෑන්ක් දීලා තියෙනවා. ඒ රෑන්ක් එක පළවෙනි එක දීවම ඉවරයි. ඉතින් ආයෙ අලුත් අප්ඩේට් එකකින් ආයෙ අලුත් වෙලා ඔකුණු 15ටම රෑන්ක් වලට යනවා. ඒ කියන්නේ ටෙම්පර් රන් අවසානයක් නෑ ඒ ගේම් එකේ. මම හිතනවා මේ වීඩියෝ වැදගත් වුණා කියලා. මොකද මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් මේකට ලයික් එකක් දාලා ෆලෝ කරලා සෙට් වෙන්න කියලා හැමෝටම ඉල්ලනවා. එහෙනම් යාළුවනේ